අපි හිතමු බැරි වෙලාවත් ඔබ විවාහ වෙලා ඉන්නේ කලින් නීත්‍යානුකූලව විවාහයක් සිද්ධ කරගෙන ඉන්න තැනැත්තෙක් හෝ තැනැත්තියක් සමග නම් ඔබ නොදැනුවත්ව එම විවාහයට ඇතුළත් වුණා වෙන්න පුළුවන්. එතකොට අපි මොකද්ද කරන්න ඕනි කියන එක ගොඩාක් දෙනෙක් මගෙන් අහලා තිබුණා. එහෙනම් ඔයගොල්ලන්ට මම කලින් කියලා දුන්නා දෙවනි විවාහය වළංගු විවාහයක් වෙන්නේ නැහැ කියලා. එතකොට මෙවැනි අවස්ථාවකදී අපිට ගන්න පුළුවන් ක්‍රියාමාර්ග මොනවාද? පළවෙනි එක තමයි පළවෙනි කසාදයෙන් එම තැනැත්තා හෝ තැනැත්තිය දික්කසාද වෙන්න ඕනි. එලෙස දික්කසාදයක් ලබා ගන්න ඕනි නම් අපි ඔප්පු කරන්න ඕනේ වෛවාහක වැරදි මොනවාද කියලා මම වෙනම වීඩියෝ එකකින් ඔයගොල්ලන්ට පැහැදිලි කරලා තියෙනවා. ඒ වගේම දෙවනි ක්‍රියාමාර්ගය තමයි මේ දෙවනියට සිදු කරගත්ත විවාහය ඉදිරියට පවත්වාගෙන යන්න අවශ්‍යතාවයක් නැතිනම් දෙවනි විවාහය ශූන්‍ය සහ බල රහිත කරවා ගැනීම අත්‍යවශ්‍ය වෙනවා. මේ සඳහාත් අධිකරණයේ ඉදිරියේ විශේෂිත නඩුකරයක් විදිහට නඩුවක් ගොනු කරන්න ඕනි. එතනදී අපි ඉල්ලා සිටින්නේ ඔහු හෝ ඇය පළමු වරට නීත්‍යානුකූල විවාහයකට එළඹිලා තියෙන නිසා දෙවනි විවාහය වළංගු විවාහයක් බවට පත්වන්නේ නැති නිසා එම දෙවනි විවාහය නීතිය ඉදිරියේ ශූන්‍ය සහ බල රහිත කරලා දෙන්න කියලා ඉල්ලීමක් තමයි අධිකරණය තුලින් සිද්ධ කරන්නේ. ඒ අනුව පළවෙනි විවාහයෙන් දික්කසාදයක් ලබා ගත්තට පස්සේ දෙවනි විවාහය ඉදිරියට පවත්වාගෙන යන්න අවශ්‍යයි නම් නැවත ඔවුන්ට සිද්ධ වෙනවා නීත්‍යානුකූල විවාහයකට එළඹෙන්න. දික්කසාදය ලබා ගත්තට පස්සේ නැවත නීත්‍යානුකූල විවාහ වුණාට පස්සේ තමයි දෙවන විවාහය නීතිය ඉදිරියේ වළංගු විවාහයක් බවට පත්වන්නේ.